ආයුබෝවන් යාළුවෝ හැමෝටම අද මම ඔයාලව එක්කන් යන්න හදන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන උඩුගම්පල රාජධානියට. මේ උඩුගම්පල රාජධානියේ තියෙන විශේෂම තැනක් තමයි මේ පතහ පොකුණ කියලා කියන්නේ. මේ ස්ථානයේ බලන්න එන විදිය කිව්වොත් ගම්පහ උඩුගම්පල හන්දියට ඇවිල්ලා ජොගින් ට්‍රැක් එක දිගේ මීටර 400ක් විතර ගියාම තමයි මේ පතහ පොකුණ හම්බ වෙන්නේ. මේ පතහ පොකුණේ තියෙන විශේෂත්වය තමයි ඉංග්‍රීසි එල් අකුරේ හැඩයට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක වර්ග අඩි 25805ක විතර විශාල වපසරියක මේක පැතිරිලා තියෙනවා. ඉතින් ඔයාලා උඩුගම්පල හන්දියට ඒ කියන්නේ වටරවුමට ආවහම ඔයාලට බලා ගන්න පුළුවන් හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙන ඕපන් එයා ඇක්වේරියම් එකක්. ඉතින් ඒක විවේක උද්‍යානයක් කියලා අපිට කියන්න පුළුවන්. මේකේ තියෙනවා ලස්සන මාළු ටැංකි. ඉතින් මමයි බබයි මෙතනට ඇවිල්ලා මේ මාළු ටැංකි ළඟ ඉතින් හිටියා. මෙතන ඇත්තටම මේ උඩුගම්පල ඉන්න ප්‍රදේශවාසී ඉන්න හැමෝටම හරිම නිදහසේ නිස්කලංකව ඉන්න පුළුවන් තැනක්. හැමෝම ආස කරනවා. මොකද මේකේ ළඟම තමයි ජොගින් ට්‍රැක් එකක් තියෙන්නේ. මේ ජොගින් ට්‍රැක් එකේ මීටර 400ක් විතර ගියාම තමයි අර මේ සකල කලාවල්ලභ රජතුමා විසින් නිර්මාණය කරලා තියෙන පතහ පොකුණටත් යන්න පුළුවන් වෙන්නේ. තව එකක් අනිවාර්යෙන්ම කියන්න ඕනේ මේකේ වටේම ගහලා තියෙනවා කෑම කන්න එපයි කියලා. මොකද කෑම කාලා හැමතැනම ඒ කාපු කෑම්වල කොළ මේවා දාලා නිසා එහෙම කන්න එපා කියලා තියෙනවා. ඒ වගේම තමයි එතන ළඟ තියෙනවා කෑම කාලා ඉවර වෙච්ච කුණු දාන බාස්කට් දෙකක් තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ යම් මොකක් හරි කෑමක් කෑවොත් ඒ බාස්කට් වලට ඒ අපද්‍රව්‍ය දාන්න. ඉතින් එහෙම නොදාන නිසා තමයි මේ වගේ බෝඩ් ගහලා තියෙන්නේ. ඉතින් කොච්චර බෝඩ් ගැහුවත් කුණු බාස්කට් තියලා තිබ්බත් ඒ નિયમિત තැන්වලට අපද්‍රව්‍ය දාන්න නැති පිරිසකුත් ඉන්නවා කියලා මතක තියාගන්න ඕනේ. ඉතින් මේ ස්ථානෙත් ඒ වගේ ටිකක් අපිරිසුදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ මේන්ටේන් එක නම් අඩුයි කියලා මට පේනවා. මාළු ටැංකි හරියට සුද්ධ කරලා නැහැ. අපිට මාළුන් හරියට පේන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙතන තියෙන ලස්සන මාළු ටැංකි පරිශ්‍රය හදලා තියෙන්නේ බස්නාහිර පළාත් සභාව සහ උඩුගම්පල ප්‍රාදේශීය සභාව විසින්. ඒ වගේම තමයි මේ ප්‍රදේශීය ජනතාවට විවේක ගන්න, අලංකාර මසුන් බලන්න, තව එක එක දේවල් අලෙවි කරන්න උදෙසා නිර්මාණය කරපු ලෙෂර් පාක් ව්‍යාපෘතියේ කොටසක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ පතහ පොකුණ බලන්න එන ඔයාලට පුළුවන් අතීත ශ්‍රී විභූතිය විඳ ගන්න ගමන්ම ඔයාලගේ සෞඛ්‍ය සම්පන්න බව රැක ගන්නත් මෙතනට ගොඩක් ඉඩක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේ ජොගින් ට්‍රැක් එක අයිනේ තියෙන මේ ඕපන් එයා ජිම් එක ඔයාලටත් පුළුවන් ගිහිල්ලා යූස් කරන්න. ඒ කියන්නේ මේකේ හවසට විවේකීව ඇවිදින ගමන් මේ තියෙන එයා වෝකර්, වේස්ට් ට්විස්ටර් වගේ උපකරණ වලින් පොඩි එක්සර්සයිස් පාරක් දාලා සබහාදාමේ අසිරිය විදින්න උඩුගම්පල පතහ පොකුණ කියන්නේ සුපිරිම තැනක්. උඩුගම්පල හන්දියේ තියෙන උඩුගම්පල පොකුණ බලන්න තමයි අපි ඇවිල්ලා ඉන්නේ. කෝට්ටේ යුගයේ ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1516 කියන සියවස්වල මේ කාලේ 8 වන වීර පරාක්‍රම බහු රජතුමාගේ පුතෙක් තමයි මේ සකල කලාවල්ලභ රජතුමා කියලා කියන්නේ. ඉතින් ඒ රජතුමාගේ උපරාජධානිය වෙලා තිබ්බේ උඩුගම්පොළ. ඉතින් ඒ රජතුමාගේ මාලිගාව පිහිටලා තිබ්බ තැන තමයි මාලිගා ගොඩැල්ල කියලා කියන්නේ. ඒ කියන්නේ මාලිගා ගොඩැල්ල ආසන්නයේ රජතුමාගේ දිය නෑම සඳහා භාවිතා කරපු රාජකීය නාන පොකුණ තමයි මේ පතහ පොකුණ කියලා අපි මේ වර්තමානයේ හඳුන්වන්නේ. මේකේ ජනප්‍රවාදයක් තියෙනවා. දැන් මම ඔයාලට පෙන්නන්නම්. මේක දිහා හොඳට බලන්නකෝ. සකල කලා වල්ලභ රජතුමාගේ පුතුන් දෙදෙනෙකු තමයි කළු කුමාර බණ්ඩාරයි වීරමුණ්ඩයි කියලා කියන්නේ. ඉතින් මේ දෙන්න රජකම ලබා ගැනීමේ අරමුණින් රජතුමා මරන්න ලොකු කුමන්ත්‍රණයක් කරලා තියෙනවා. ඉතින් ඒ කුමන්ත්‍රණය තමයි රජතුමා දියනාන්නේදී මේ පොකුණේ පතුලේ උල් කරපු ලී උල් සංගවල තියෙන එක.
හැබැයි මේකේ රජතුමාට මැරෙන්න උනේ නැහැ. මොකද රජතුමා පොකුණට පයින්න හදද්දී එයා දැකලා තියෙනවා මේ වතුර උඩ මැස්සෙක් වහලා ඉන්නවා. එතකොට මේ වහලා ඉන්න මැස්සව දැක්කහම රජතුමාට සැක හිතිලා ඊට පස්සේ පරීක්ෂා කරාට පස්සේ යාට මේ කුමාන්ත්‍රණය පැහැදිලි වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ උල දැක බලා ගන්න පුළුවන් මිනිමොඩ ප්‍රාදේශ සභාවට ගියොත් උඩුගම්පල තමයි පිහිටලා තියෙන්නේ එකත්. එතනට ගියොත් මේ ලී උල සංරක්ෂණය කරලා දෙනවා දැක බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවද මෙච්චර විශාල පොකුණකට වතුර ආවේ කොහෙන්ද කියලා? ඒ ඇවිල්ලා තියෙන්නේ අතීත හෙළයන් අස්වාන ඔයේ ඉඳන් පොළොව යටින් යොදපු විශේෂ ඇල මාර්ගයක් හරහා තමයි මේ පොකුණට ජලය අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ජල මට්ටම පාලනය වෙනවා. ගොඩක් අය වැව්වල තියෙන බිසෝ කොටු ගැන අහලා තිබ්බට මේ පතහ පොකුණ කියන්නේ රජතුමාගේ දියනාන තටාකය නිසා මෙතන බිසෝ කොටුවක් නැහැ. හැබැයි අස්වානෝයේ ජලය ගෙන ආපු පොළව යට උමං ඇල මාර්ගයයි ජලය පිටවීම සකස් කර පිටවාන් තාක්ෂණයයි මේක ඊටාම අපූර්වට අපිට දැක බලා ගන්න හැකියාව තියෙනවා. ඔයාලට පේනවද මේ පොකුණේ ඉවුරු බැඳින්න යොදාගෙන තියෙන්නේ මේ ප්‍රදේශයෙන්ම කපාගත්ත විශාල කබොක්ගල්. ඉතින් බලන්නකෝ සියවස් ගණනාවක් ගිහිල්ලත් මේ කබොක්ගල් බැම්ම තාමත් ඒ විදිහටම ආරක්ෂිතව තියෙනවා. ඉතින් ඒක තමයි අපිට මේකේ තියෙන තවත් විශේෂත්වයක් වෙන්නේ. ඉතින් බලන්නකෝ යාළුවනේ සියවස් ගණනාවකට කලින් සකස් කරපු සකල කලා වල්ලභ රජතුමා දියනාපුවේ අතීත රාජකීය උරුමය අද වෙද්දී අපේ සෞඛ්‍යයත් රැකගෙන හිතට නිදහස අරන් දෙන මනරම් විවේක පරිශ්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ආලා දවසක ගම්පහ පැත්තේ ආවොත් උඩුගම්පල හන්දියෙන් බැහැලා මේ අතීත ශ්‍රී විභූතිය විඳ ගන්න ගමන් පුංචි එක්සයිස් එකකුත් කරලා හිතට ලොකු නිදහසක් අරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අද අරන් ආපු වීඩියෝ එකට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන් ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. මගේ වීඩියෝ එක බලපුවා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.